Hi කොහොමද ඔයාලට? මාස ගානකට පස්සේ තමයි මම හිතන්නේ මේ මම YouTube blog එකක් අරන් එන්නේ. මේක අද උදේ 6ට විතර මට කෝල් කරලා එන්න පුළුවන්ද කියලා අහපු වැඩ. ඒ කියන්නේ කොහොමද මගේ හොඳම යාළුවනේ. මගේ යාළුවා nail technician course එකක් කරනවා. ඉතින් ඒකෙන් පළවෙනි practical day එක අද. අද දවසේ ඉතින් මං ආවේ යාගේ model වෙන්න. මේ ඉන්නේ මගේ යාළුවා ශෙරිල්. මෙයා ඇවිල්ලා කෙලින්ම නැවගිරුණත් බෑන්චුන් ජාතිය කෙනෙක්. මට ඉන්න හොඳම යාළුවා. හරිම හිත හොඳයි, හරිම කරුණාවන්තයි. ඉතින් මං හරිම ආදරේ. දැන් මෙයා hina වෙන්නයි දන්නවද? මෙයාලට දැන් කිව්වා ඇවිල්ලා natural nails ටික round shape එකට හදන්න කියලා. round shape එකට තියා මොන විදියකටවත් හදාගන්න මගේ අතේ නියපොතු නැහැ. අද හරි මොලි දැන් කියන්නේ අපි කලින් රෙකෝඩ් කරපුව ඔක්කොම රෙකෝඩ් වෙලා නැහැ. දැන් අලුතෙන් රෙකෝඩ් කරනවා. දැන් ඔයා කියන්නේ මම ආවේ කියලා මොකක්ද ඔයාගේ විශේෂ දවස? අද මගේ ෆස්ට් ප්‍රැක්ටිකල් එක. මොනවාද? nail technology. මං ආවේ. එයා ආවේ මගේ මොඩල් වෙන්න. මේ දිනේ nails එකක පොඩක් අපි දැන් මෙයාගේ මේ මොනවාද nail මේක පටන් ගත්තේ 11ට උදේ. 11 ඉඳන් දැන් වෙලාව ඇවිල්ලා පහමාරයි. අපි දැන් ලන්ච් ගන්න ඕනේ. ලන්ච් ගන්න කලින් අපිට තියෙනවා දැන් ලන්ච් ගන්න කලින් අපිට තියෙනවා දැන් මගේ හෙට හදන්නේ නම් පොප්සිකල්ස්. ඒ පොප්සිකල්ස් වලට මෝල්ඩ් එකක් ගන්න. දැන් ඒකට ලේඩි ජේ එකට යන ගම මම පුංචි කාලේ තමයි ලේඩි ජේ එකට ගිහිල්ලා දැන් මම ආයේ ගිහිල්ලා නැහැ. මට මතකයි ලාවට හගේ ඔය ඉස්සරහ තියෙන කෙනා රයිට්. අපිට දැන් පේනවා ඒකේ බෝඩ් එක. මං හිතනවා ඒකේ පොප්සිකල් මෝල්ඩ් තියෙයි කියලා. මම හිතනවා දැන් තියෙයි කියලා. යන්නේ මට දැන් නම් ලොකු කැම එකක් තමයි. හරි. අපි ඩෙර්ජේ එක ඇතුළට යන කලින් එතන කාපාක් එකේ තිබුණා මේ පොඩි සීල් එකක් වගේ එකක්. අපි දැන් එතනත් පොඩ්ඩක් ඇවිත් හැබැයි එතන ඔක්කොම තීරුනේ ඒවා තිබුණේ. කොමාරේ ඔන්න පොප්සිකල් මෝල්ඩ්ස් එක හම්බුණා. අපිට ලන්ච් ගන්න තැනක් තිබුණේ නැහැ. ඉතින් මට ශෙරිල් ගානේ මෙන්න මේ ට්‍රීට් එක හම්බුණා. හැබැයි ඒක අපි දෙන්නට හොඳටම බඩ පිරුණා. මේක මං හිතන්නේ ලේඩි ජේ එකෙන්ම තියෙන කැෆේ එක. අවසම ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් අමාරුවෙන් හිටපු නිසා බඩගින්නේ අපි දෙන්නට මේක මාර ලොකු කෑමක්. අරන් තිබුණා චීස් කට්ලට්, ඊට පස්සේ සමෝසා සහ කාඩමම් ටී. එයාස් අපි බඩගින්නේ ඉන්නේ කියා ෆොටෝ එකකුත් ගත්තා. ඊපස් මං ඉතින් ඒක ආයෙ අරගෙන කන්න ගත්තා. එකක් උණුවෙන් තිබුණ නිසා සහ අපි ගොඩාක් බඩගින්න හිටපු නිසා ඒවා අපිට මාර රසට දැනුනේ. මේ තියෙන්නේ චීස් කට්ලට්. මේක මිනි කිව්ස් කියලාත් කියනවාද මට මතක නෑ හරියටම. කොහමද මේ වෙලාවේ මගේ ඔළුවට එන වචන ඇත්තම චීස් කට්ලට්. Excuse me please. අදට ඉතින් මේ චුටි බ්ලොග් එක ඉවරයි. ආයේ කවදා YouTube බ්ලොග් එකක් දායිද දන්නේ නැහැ. එහෙනම් එතකම් පරිස්සමෙන් ඉන්න ඕනේ.